හෙල්ති කුකරි අද ඔයාලට කියලා දෙන්නේ ලේසියෙන් විනාඩි 10න් වගේ හදාගන්න පුළුවන් වටලප්පම් ගැන. ඉතින් වටලප්පම් මෙන්න මෙහෙම හදලා බලන්නකෝ ඔයාලත්. හරිම ලේසි. ලොකුඩා දේවල් ඕනෙත් නැහැ. ඉක්මනින්ම හදාගන්න පුළුවන්. එන සැලට දෙකක් විතර ගන්න. හොඳට පුඩාල්ල ගන්න. හකුරු ගන්නකොට හොඳම කිතුල් හකුරු ගන්න. හොඳම පැණි එකක් මොනවා හරි ගන්න. මම අද ගත්ත බිත්තර 8ක්. දැන් බිත්තර 10ක් එහෙම කියලා නැහැ. වාඩ බිත්තර 5යි නම් තියෙන බිත්තර 5 ගන්න. හකුරු පැන් රස දෙක අඩු කරන්න. පොල් කිරි ඊට සමානව ගන්න. එන්නේ එහෙමයි. මේක මේ හරි මෙච්චරක් ඕනේ කියලා නැහැ. ඉතින් ගෙදර ඉන්නේ දෙන්නයි නම් ඒ දෙන්නට ඇති වෙන්නේ ඒක හදා ගන්න පුළුවන්. ඔන්න ඉතින් මම ගත්ත හකුරු මට හොඳම හකුරු එක හම්බුණා මෙහෙන්. මම ඒ හකුරු බෑවෙමු කපලා 3 කාලයි ගන්න. දැන් ලංකාවේ හකුරු බෑවක සයිස් එකම තියෙනවා මේකත්. මම කරන්නේ හකුරු පැන් රස අඩු කරනවා. මොකද අපිට පැන් රස දැන් කන්නේම නැති කෙනෙක් ඉන්නවා කියන්නකො. සීනි දැම්මෙම නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සීනි කියන්නේ හකුරු පැණි. මොකද අපි මේ හකුරු එකෙන් කරගන්නේ පාට හදාගන්න එක. සහ රස ගන්න එක. ඉතින් රසත් නැතුව පාටක් නැහැ කියන්නේ ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් වටලප්පම් කන්නම කැමති කෙනෙකුට ඒ කියන්නේ පැන් රස සීනි මුකුත්ම නැතුව හදලා මේ පැන් ටිකක් දාලා කන්න උනත් පුළුවන් නේ. ඉතින් ලෙඩක් තියෙන මිනිස්සුෙකුට කන්න බැයි නම් ඉතින් එහෙම කරා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න බලන්නකෝ මට මේ හොඳම කිතුල් හකුරු එකක් හම්බෙච්ච නිසා මම ඒකෙන් තමයි හදන්නේ. මම ඒක අර ග්‍රේට් කරන්නේ නැහැ හකුරු ටික. තා වතුර කෝප්ප කාලක් විතර එකතු කරලා ෆෑන් එකකට දාලා හකුරු ටික හොඳට ඒක රත් කරනවා. මෙහෙම රත් කරනකොට හකුරු එක හොඳට දිය වෙලා මේ පැණි එකක් වෙනවා. ඒකට හකුරු ටික පැණි මුලින්ම කරන්න ඕනේ හකුරු ටික පැණි කරලා අයින් කරන එක. ඒක නිමෙන්න තියන්න එකලා විනාඩි 5-10ක් යනකොට හොඳට නිමෙනවා ඊට පස්සේ. ඉතින් ඔය හකුරු අරගෙන අපි කරන්නේ වටලප්පම් එකේ පාට සහ රස හදාගන්න එක තමයි. ඉතින් උන් අපි ස්ටීම් කරගන්න ඕනේ. ඔයාලට රයිස් කුකර් එකේ උනත් පුළුවන් ස්ටීම් එක කරගන්න. මම මේක වෙනම පෑන් එකක් තියලා ඒකේ තමයි මම අද වටලප්පම් ස්ටීම් කරගන්නේ. ඒක දැන් අපි ස්ටීම් කරන එක රෙඩි කරගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ අපි ওই තියෙන මම ගන්න දේවල් එන සැලට මම දෙකක් ගත්තා තලලා. ඔන්න මම මුලින්ම කරන්නේ බිත්තර ටික වෙනම එක අපි භාජනයකට දාලා ගහගෙන හොඳට වික්ස් කරගන්න එක. නැත්තම් ගෑරුප්පියෙන් හරි පුළුවන් ඕගොල්ලෝ හොඳට කලවම් කරගන්නයි ඕනේ. ඊට පස්සේ මම තලාගත්ත එනසලට එකතු කරනවා. එකත් එකතු කරලා රස අනුව ලුණු චුට්ටක් එකතු කරගන්න. ඒකට මම දැන් පැණි එකත් එකතු කරනවා. දැන් මතක තියාගන්න පැණි අපිට සීනි කන්නම හොඳ නැති කෙනෙක් නම් ඒ කියන්නේ හොඳම පැණි අපිට කිතුල් හකුරු හොයාගන්න බැයි නම් ඔය මම දැකලා කියනවා සීනි කැරමල් කරලා හදනවා. එහෙම ඒ වගේ දේවල් කරන්නේ නැතුව ඉතින් අපි ආහාරයට ගන්නකොට ගුණම ಜಾති විතරක් ආහාරයට ගන්න. ඉතින් එහෙම හදන්න ඕනේ නැහැනේ. ඔයාලට පුළුවන් සීනි නොදාම මේක හදාගන්න. ඒ කියන්නේ පැණි රහ විතරයි නැති වෙන්නේ. ඕනම් පාට පොඩ්ඩක් නැති වෙක ප්‍රශ්නයක් නැහැනේ. මේක කන්න පුළුවන්. හොඳට ගෙදර මේ පැණි තියෙනවනම් මේ පැණි ටිකක් උඩින් වක් කරගෙන කන්න පුළුවන්. ඔන්න ඉතින් මම පොල් කිරි. ඔයගොල්ලෝ පොල් කිරි උකු පොල් කිරි දාන්න මේකට. පොල් කිරි එකෙන් කරන්නේ රසක් කෙන එක තමයි කිරි රස. වටලප්පම් එක හොඳට හැදෙන්නේ බිත්තර වලින්. බිත්තර වලට තියෙන විදිහට මම දැන් මේ 8යි ඔන්න වැඩි කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. අපි වටලප්පම් එක හදන භාජනය අනුව තමයි අපේ මේ දාන කියන්නේ බඩු වල ප්‍රමාණවල වැඩි හෝ අඩු වෙන්නේ. දැන් පොඩි භාජනයක් වා තිබ්බොත් ඔයාලට බිත්තර 5ක් දාලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ බිත්තර 3ක් දාලා දාන්නත් පුළුවන්. එතකොට ඒ සමානව අනිත් ඒවා දාන්න කියලා එකක් නැහැ. ඔයාලට පැන් රස අඩුවෙන් කනට අඩුවෙන් දාලා සාමාන්‍යයෙන් කී ටිකක් දාන්න. බිත්තර එකෙන් තමයි මේ වටලප්පම් එක සම්පූර්ණයෙන්ම සෙට් වෙලා එන්නේ. ඉතින් ඔන්න විනාඩි 10ක් ගියේ නෑ මේක හොඳට ස්ටීම් වෙලා වටලප්පම් එක හැදෙන්න. මේ පේනවනේ මේ තුනි අර උස නැති භාජනයකට දැම්මොත් ඉක්මනට
හොඳට වටලප්පන් එක සෙට් වෙනවා. ටිකක් උසින් වැඩි එකක දැම්මොත් ඔයාට විනාඩි 30ක් විතර යනවා වටලප්පන් එක හැදෙන්න. දැන් මගේ මේ භාජනේ ගොඩක් උස නැහැ. සාමාන්‍යයෙන් අඟලක් එකමාරක් වගේ ඇති මම දාපු වටලප්පන් ලේ එකත්. එතකොට භාජනේ ලොකු නිසා එතකොට ඉක්මනටම වටලප්පන් එක මට හදාගන්න පුළුවන් වුණා. විනාඩි 10ක් වගේ තමයි ගියේ. ඊට පස්සේ ලිප ඔෆ් කරලා ලිපේ නිකම්ම තියන්න ඒක. ඒතර ඒ රසනටත් ගාන්න සෙට් වෙනවා. නිමුවට පස්සේ ඔයාලට ඕන විදියට සරස ගන්න පුළුවන්. උඩින් කජු දාන්න පුළුවන්. මට කජු තිබ්බේ නැහැ. මම දාලා තියෙන පීනට්. ඉතින් ඔයාලට ඕන කැමති දේක් දාගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මම ඔය කෑලි කපලා තියෙනවා. හරිම රසයි. පැන්ට් රස අඩුයි. අර අපි කඩෙන් කනවා වගේ තද කළු පාටට එහෙම හදාගෙන කන්න ඕනේ නෑ. ඇත්තටම පැන් රස අඩුයි, හරිම රසයි, කන්න පුළුවන් ඇති වෙන්න. පිට කඩතලින් අපිට කන්න බෑනේ එහෙම ගොඩක්. අර පැන් රස වැඩි නිසා මමත් වැඩි කැමති කෑමක් නෙමෙයි වටලප්පන් කියන්නේ. නමුත් මෙහෙම කනකොට ගොඩාක් කන්න පුළුවන්. ඉතින් ඔයාලත් මෙහෙම හදලා බලලා රස කොහොමද කියලා මට කියන්නකෝ.